Hi friends, කොහමද ඉතින් ඔයගොල්ලෝ පිළිගන්න Maximums YouTube channel එකකින් ගෙන තවත් Minecraft episode එකක් එක්ක අද episode එකෙන් අපි කරන්න යන්නේ iron farm එකක් හදන එක. ඒකට එන ඒකට ඕන බඩ මුට්ටු එකතු කරමු. boom. ඕ එලත් එක විහිං ඉල්ලන් කෑවේ. අවුලක් නෑ මෙතන හදලා දාමු පට ගාලා. අයියෝ පුදුම වදයක් තියෙන මේ ක්‍රීපර් ලයින්. ඇත්තටම වදේ මට ලේසියෙන් ඉවරයක් කරගන්න තිබ්බා. හැබැයි මගේ මූඩ කම බුම්. ඒක පස්සේ අදමු. ඔයගොල්ලන්ට ගිය එපිසෝඩ් එකේ මට මොඩ් එකේ ලින්ක් එක දාන්න බැරි වුණා. සෝරි එන්නෝනි. තව ඒකේ කමෙන්ට්ස් උඩ් ඩිසේබල්ඩ් වෙලා තිබ්බා. සෝරි හොඳි. උඹට නම් සෝරි. අපි දැන් අයන් ෆාම් එක හදන්න ඕනේ විලේජ් එකේ ඉඳන්. බ්ලොක්ස් 150කට එහයි. මම මේක ක්‍රියේටිව් වර්ල්ඩ් එක ටෙස්ට් කරලා බැලුවා. හරි ගියා වැඩ කරනවා. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක හදන්නේ කොහෙද කියලා දන්නේ. අර කෙනන් හැදුවේ මෙන්න මේ හරියේ විලේජ් එක පේන්නේ නැති හරියක හැදුවේ මං. anyway මේ කොහේ හරි තමයි හදන්නේ. නැත්තම් අර පැත්තේ ගස් ටිකක් පත බාවලා හදන්නත් පුළුවන්. මේ පැත්තේ හදනවද මේ පැත්තේ හදනවද? සාමාන්‍යයෙන් මේ පැත්තේ හදනවට වඩා මේ පැත්තේ හදන එක හොඳයි නේද ටිකක්. මං කයිය ගහගෙන ගමන් sugar cane ටිකුත් හිටවනවා. ඉස්සරහට ඕනේ මේක. එතකොට මොකද්ද කරන්නේ? කොහෙද හදන්නේ? තනක් සජෙස්ට් කරන්න කියන්නත් බෑ. එකපාරට ඔලුවට ආපු එකක් මං හිතුවේ බෙඩ්රොක් එඩිෂන් එකට අයන් ෆාම්ස් වැඩ කරන්නේ නැහැ කියලා. බැලින්නම් වැඩ. පොටෙක්මන්ට් කන්න ඕනේ මේක හાર્ඩ් කෝත් මේ. හරි ඩිෆිකල්ටි එක හાર્ඩ් නේ. හાર્ඩ් කෝ නෙමෙයි ඕන ඩිෆිකල්ටි එක හાર્ඩ් නේ. හරි. ඒ වුණා ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේගොල්ලොන් අද අරන් යන්න බෑ. මේගොල්ලෝ නිසා ලැග් වෙනවා. ලැග් වෙනවා. පට අදයක් තියෙන මේගොල්ලොන්. මේ කියලා දාලා යන්නත් බෑ. ගෙදර ගිහිල්ලා ස්ට්‍රින්ග් තියෙනම් ලීඩ් ටිකක් හදාගමු. කණ්ඩ ඇයි මෙච්චර ඉන්නට බ්ලා වතුරකට බැන්නෙත් නෑ බොරුවට දෙම්මා. අයියෝ මම වෝටර් බකට් එක අතේ තියන් ඉන්න කැමතිම ස්ට්‍රින්ග් මං කියපු ෆාර්ම් එකේ මේ ස්ට්‍රින්ග් උත් හම්බෙනවා. ඒක වාසියක්. ස්ට්‍රින්ග් 3ක් තියෙනවා. ලීඩ් එකක් හදන්න කීයක් යනවද? maybe ලීඩ් දෙකක් හදන්න පුළුවන්. බ්ලා දෙකක් හදාගත්තා. තව කොහොමද මේගොල්ලෝම දාලේ? කෝ බලමු. අද ඔයගොල්ලන්ගෙන් අදන්නේ මෙහි කෝ වඩි. එතකොට 3 දෙනෙක් ඉන්නවා තාම. විහිං සිවිදි විහානි කරගන්න හදනවනේ ඔයා. මොන මූඩියද? මෙන්න මේකට කැම ටිකක් දාන්නත් ඕනි.
චාකෝල් තියෙනවා. ඔන්න කැම ටිකක් දාලා මෙන්න මේ ඉන්නේ. කැමත් පිච්චන්න ඕනේ. අද ස්මූත් ස්ටෝන් නෙමෙයි ස්ටෝන් බ්‍රික් වලින් හදන්න ඉන්නේ. එතකොට මංගාව සිල්ක් ටච් ඇති නිසා තව ප්‍රශ්නයක්. බ්ලා කොහේ යන්නේ? මේ කොල්ලොන් පොළොය යටට අරන් යන්න තිබ්බනම් ගොඩනේ. අන්න අක්කෝ ඉන්න කොයි වරි මං මේගොල්ලොන් මෙහෙම යන්න. හරි මේගොල්ලෝ හිටපු දෙන්කෝ. දැන් අද ස්ටෝන් මයින්ඩ් කරන්න ඕනි. බ්ලා මට මේ කම්මලි ගහකම මම ස්ටෝන් ටික මයින්ඩ් කරා. මම ඒ වලට එක කී පාරක් විතර මලද මතක කමෙන්ට් එකක් දාගෙන යන්නේ. හම්බෝ තව කිරිපරේ මරාගෙන TNT ටිකක් කදා ගන්න තිබ්බනවා. මයින් කරන දෙති අද පොඩ්ඩක් කුරු නැති ගතියක් තියෙනවා. බ්ලා ටෝච් මේකට එක මොඩ් එකක් තියෙන දාන්න බැරි වුණා. ඩයිනමික් ලයිට්ස්. බ්ලා ගෙදර තියෙන ටෝච් එක ගලවන්න යන මම ඩයිනමික් ලයිට්ස් දාගන්න තිබ්බා. හැබැයි ඉතින් ෂේඩ් එකක් දැම්මත් ඒ වගේ තමයි. ඩයිනමික් ලයිට්ස් තියෙනවා ෂේඩ් එකේ. මම එහෙනම් ෂේඩ් එක නැතුව ඩයිනමික් ලයිට්ස් මොඩ් එක විතරක් දාගන්නු. ඊළඟ එපිසෝඩ් එකේ නැත්තම් මේ එපිසෝඩ් එකේම දානවා. ස්ටෝන් කටර් එකක් හදාගන්න ඕන. මට මතක විදියට මොජන් එකෙන් පාර ස්ටෝන් කටර් එකට අප්ඩේට් එකක් දීලා තිබ්බා. කොහොමද ස්ටෝන් කටර් එකක් හදන්නේ? ස්ටෝන් කටර් එකක් හදන්නේ කොහොමද? ස්මූත් ස්ටෝන් ස්ලැබ් නේ. ස්මූත් ස්ටෝන් ස්ලැබ් යනවාද? ඕකරේ ස්ලැබ් එකකින් තමයි හදන්නේ යට ටියට. බ්ලා මේරි අනේ ස්ටෝන් තුනක් යන්නේ. බලමු ස්ටෝන් තුනක් අරගෙන මට මතක විදියට මොජන් එකකින් අප්ඩේට් එකක් දීලා තිබ්බා. බලමු
ගිහිල්ලා නිදාගමු. තමුසි ආවද? මෝඩියෝ. අර මම මට ගන්නද එන්නේ? So sad. පව්වැඩි. හරි. දැන් පුළුවන් ස්ටෝන් කටර් එකක් හදන්න. හරි පුළුවන්. මතක විදියට ස්ටෝන් කටර් එකට නම දැම්මාම කෙලින්ම බ්‍රික්ස් හදන්න පුළුවන් නියමයි. බුම්. දැන් කලින් වගේ නෙමෙයි. තව පික්චර්ස් එකක් හදන්න යන්න ඕනේ. පික්චර් එකක් හදන්න පික්චර් එකක්. දැන් කලින් වගේ නෙමෙයි. වැඩ පට්ට ලේසි. අනේ මං ආවේ මොඩි. මංගේ මෝඩි අයියෝ. හරි මෝඩයාට පැත්තකින් ඉඳී. ෆ්‍රෙන්ඩ්ස්, පොඩි අවුලක් තියෙනවා. මේ කෝල් එකක් ආවා. ඊට පස්සේ කරපු ටික පොඩ්ඩක් කට් කරා. මොකද මේ හරිනේ නැත්තම් කෝල් කරපු එකගේ නම්බර් එක පෙන්නනකොට මම තව අර ඩයිනමික් ලයිට්ස් මොඩ් එකක් දාන් ගිහලා ආවි. එහෙනම් නැවතත් මයින් කර. මේනම් බ්ලා ටිවේ කියන්න හද විතරයි. පොපි මල් මොකටද ගන්නේ? පොපි මල් පිරෙන්න හම්බෙන ෆාම් එකක් හදන්න යන්නේ මං. ඔක්කොටම දැන් හදමු ස්ටෝන් බ්‍රික්. දැම්මා. හරි. තව ස්ලැබ් ටිකකුත් හදාගන්න ඕන. ස්ටෙක් එක බ්ලා. අයියෝ ඇයි මම මෙච්චර හැදුවේ? එහෙනම් දැන් යම් බලන්න ෆාම් එක කොහෙද හදන්නේ? ඔයගේ පරපුල්ලට කෙලවෙන්න යන්නේ. ලා. එවුන නැන්නේ. එක්කෝ නෙදර් පෝටල් එක පැත්තේ හදමු. නැත්තම් අර පැත්තේ හදමු. කොයි පැත්තට හොඳ කියලා බලමු දෙයි. දැන් ඉතින් වහින්න නිසා රැ වෙනකන් හිටියට අවුලක් නෑ. මොකද
මොකද වහින් නිසා. මොකද වහිනකොට මොබ් ස්පෝනින් එක අඩුයි. මේ පැත්තට වඩා අර පැත්තේ හදන එක හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඒ පැත්තේ හදුවත් ෆ්ලැට් කරන්න වෙනවා. ඒකයි කේස් එක. එහෙනම් අපි යන් සවල් එකක් හදාගෙන වැඩේට බහින්න. මෙන්න මේ ගහ කපඤ්ඤා පරාදිනී කන්දී. මේක මේ ටික හොම් අරන් දැන් වැඩක් නැති ටික ජස්ට් එකට දාලා යන්න. අම්බෝ මේක පැත්තෙන් යන්න හොඳ නෑ. ටික බඩු ටික දැම්මොත් වෙනවා. මනට යන් ටරන් 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 ටිනින් නිනින් ටින් 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 මම මේක හાર્ඩ් මූඩ් එකට මාරු කරලා වෙද්ද බ්ලා චෙස්ට් එක මේකට ටික ඔක්කොම දාන්න. ඊට පොත්තේ කුණු ගෝල්ඩ් බ්ලොක් දෙක ෆෑන්ඩයක් මේ වූල් දෙක මේක තියෙන ලට්ට ඔක්කොම දාලා යනවා. මෙන්න මේකේ ස්ලැප්ලින් කුණු ගොඩවල් තියෙනවා. එහෙනම් ගොඩ මේ බෙඩ් එක උඩට ගමු. මා ෂවල් එකක් සාදා ගන්නත් එක්ක නේ ෂවලක් ඇදුවා. තීන අයන් 19 මේකට දාලා මේකට වූල් ටික දාලා යන්න. නැත්තම් කරන්න බෑ. මං හිතන්නේ දැන් රෑ වෙලා තියෙන්නේ. හරිනම් නේ තාමනේ දැන් යෝ ලීඩ් එක ලීඩ් එක කාගෙද කියලා දන්නව? ඒ දන්නේ නැහැ. විලේජ් කාර්යය නම් යකෙක් දැක්කා වගේ දුව. සාමාන්‍යයෙන් යකෙක් දැක්ක මයින්ක්‍රාෆ්ට් වල යකෙක්ට කියලා ඉන්නේ හොස්ටල් මොබ්ස්ලා විතරයි. බ්ලා ඒකෙත් දැක්කයි කියලා ඔච්චර අයින් දුවනවද? මං හදන ෆාම් එකට සොම්බිලා අල්ලල්ලා ඉන්න ඕනේ. ඉන් ෆ්‍රෙන්ඩ්ස් පොඩි මෝඩ වැඩ ටිකකට පස්සේ තමයි මේ හම්බෙන්නේ. මම මේ වීඩියෝ කෑල්ල දාන්න නැතුව ඉන්නම්. ලොකු මෝඩ වැඩක් කරා. හරි දැන් ෆාම් එක හදන්න තැනක් හොයන්න ඕනේ. ඊට කලින් නිදාගමු දැන්. නිදාගන්න ඕනේ. මට නිදිම අප්පයි. ඉර බැහැලම යන්න ඕනේද? ඕනේ. මම ඉර බැහැලම යන්න ඕනේ. හරි ඉතින් ආයි දැන් මෝඩ වැඩ නොකර යන්. මේ පැත්තේ හදු මම අර මුහුද මැත්තේ හදන්න ගිහිල්ලා පිස්සු නටලා නාගෙන ආවා. මං හිතන්නේ මේ වීඩියෝ එකෙන් හදන්න බැරි වෙන සීන් එකක් යන්නේ. මේ වීඩියෝ එකෙන් හදන්න බැරි වෙයි. සමහර විට පුළුවන් වෙයි. මම මේක දවස් දෙකකට හදනවා හිතුවා. අම්බෝ ලැග් FPS 19 33යි. මොකද මේ FPS ලැග් එකක් කියන්නේ.
මලා කෑමත් ඉවරයි. වෝ ලැග් කියලා මීමත් ලැග් වෙනවද? මේ දැක්කනේ මෝඩ වැඩේ කරන්න කොච්චර ඩර්ට් එකතු කරලාද කියලා. මම මේක මොහොත මැත්තේ හදන්න නැතුව එතකොට තමයි මතක් වුණේ විලේජර්ස්ලා මේක ඇතුළට දාන්නේ කොහොමද කියලා. මොකද උන්ව දාන්න තියෙන වලක් ඇතුළට ඒ වල ඇතුළට දාන්නේ කොහොමද මෝඩේද? මොකක්ද फ्रेंड्स මේ චාන්ක් එකකට බ්ලොක්ස් කීයක් තියෙනවද? 32ක්ද? පොඩ්ඩක් ඒකත් හොයලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් චාන්ක් එකක් කියන්නේ බ්ලොක්ස් කීයක්ද කියලා. මෙන්න මේ හරියට අල්ලලා හදන්න බැලි. වල ෆිල් කරන්න පුළුවන්. මට වෙන සීන් එකක් වල ෆිල් කරන්න තව කොහේ ලෝකෙන් හරි කපන්න එන. යෝ කොහෙන් හරි යන්න එනවා. ෂවල් එකක් හදන් ඩර්ට් එකතු කරන්න වෙනවා. ඩර්ට් මදි. ගෙදරට ආවා. මේකට නේ අයන් දාලා ඉන්නේ. මේකට මේක අයන් ටික ෂවලක් හදාගන්න නෙමෙයි හදාගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් යන්න ඕනේ. පරාද මේ මෙතන වගේ හදන්නත් තිබ්බනේ මට. මෝඩි කෙන්නතු ලංක වැඩි විලේජ් එකට. මේකට යන්න ලේසි ක්‍රමයක් හොයාගන්න වෙන. කඳු පල්ලම් බැහැගෙන පෙදෙන් යන්න. මල ගියලා කන්න ගේන්න බැරි වුණා. කැමරාවෙන් යන්න.
ඔන්න මෙන්න මේ ටිකම අයින් කරන්න ඕන දැන් කපලා. බ්ලොක් කැඩුණා නේද? ෆ්‍රෙන්ඩ්ස් මගේ සවල කැඩුණා. අයියා. සවල් කීයක් විතර ඇද්දන්නේ? හම්බෝ ඩොට් ගොඩ. අවුලන්නේ ටෙක් ගොඩක් තියෙන නිසා මේ ටික පිල් කළා. ලැග් එකක් තියෙනවා ෆෝන් එක පොඩ්ඩක් රත් වෙලාද එන්නේ නැති අද. වීඩියෝ රෙකෝඩ් කරන්න කලින් වැඩ ගොඩක් කරන්න මේ ඒකයි අද ලැග් එකක් තියෙන්නේ. අතින් තමයි මම දැන් බ්‍රේක් කරන්න ඉන්නේ වැරදිලා තියෙන්නේ. බ්ලා 50ක් තිබ්බ දෙයක්. අම්බෝ අපිට ගේ හදද්දි ඩර්ට් පොඩි වැඩක් තියෙනවා ඒකට ඕන වෙනවා. තව අර ක්‍රීපර් එක වීඩියෝ එක පටන් ගද්දී පුපුරලා විනාශ වෙච්ච තැන හදන්නත් ඕනේ. වැඩ ටිකක් තියෙනවා. දැන් නිදාගමු. කොහොමද දැන් ආයි ගෙදරට යන්න වෙනවා මොකද ෂවල් එකක් ඕන නිසා පොඩ්ඩකින් ලැග් වෙනවා කියලා මෙහෙමත් ලැග් වෙනවද ෆ්‍රෙන්ඩ්ස්? අම්බෝ අම්බේ ෆෝන් එක මෙහෙරේනවා. අද අර ප්ලාස්ටික් කපලා වීඩියෝ එක නවත්තමු. නැත්තම් කරන්න බෑ. මේ ෆෝන් එක ඕවර්හීට් වෙලා තියෙන නිසා ලැග් එක වැඩි. අම්බෝ කෙලින් යන්න බෑ. දෙදරනෝ වදනෝ. මේකේ කැමටි ගත්ත ඇති. කැමටි කාරගෙන තව සවලක් සාදා ගන්න නේ. සවල ගමු. කැමටි කමුද? ආයිසුවා. අම්බෝ. නැතුව බෑ. අපි ඊළඟ එපියෙන් හදමු. මේ එක. නැතුව කරන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ මොකද ලැග් වෙනවනේ. නම්බෝ අම්බෝ මේ ටික කපමු දැන් ඉක්මනට. මේක ඉක්මනට කපමු.
efficiency තිබ්බ shovel එකක් තිබ්බනම් පට්ට ලේසි ඉක්මනට කපන්න පුළුවන්. බාඩන් නබෝ මට ටික පස්සේ ලා කරනවා. තඩි වෝල් එකක් තියෙනවා. දැන් ආයි වෝල් එකක් හදන්න තියෙනවා. තඩි වෝල් එකක් හදන්නත් තියෙනවා දැන්. මෙන්න මේ වෝල් එක හදලා දාමු. ඒක උඩරම උස්සලා දීන්නේ. මෙන්න වෝල් එකක් කරමුකෝ මේක දැන්. මෙතනින් පොඩ්ඩක් වෝල් එක හදලා දාලා වීඩියෝ එක එන්ඩ් කරමු. එහෙම කරගෙන ගියා නම් ඇති. මෙන්න මෙහෙම වෝල් එකක් එනවා. මේ ටිකේ ග්‍රාස් නැති වෙලා යයි ටිකක් කළා යද්දී මෙන්න මේ ටික එකතු කරමු. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අද වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් Maximums YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මේ ළඟ ස්ක්‍රීන් එකේ තවත් වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඒවත් එහෙනම් බලන්න. මම අදට ගිහිල්ලා එන්නම්.